අද වන විට ඉරානය ඊශ්‍රායලය සහ ඇමරිකාව අතර පවතින මෙම යුද්ධය මුළු අරාබිකරේම රටවල් වලට විශාල බලපෑමක් වෙලා තියෙනවා. මේ තත්ත්වය මෙසේ තිබුණත් සෞදි අරේබියාව මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙන්නේ තමන්ගේ ස්ටෑන්ඩ් එක එහෙම නැත්නම් තමන්ගේ සහයෝගය වුන් ඇමරිකා එක්සත් ජනපදයට ලබා දෙන බව. මේ ප්‍රහාරයන් මේ පිපිරීම් ලෝක වෙළඳාමට ඒ වගේම ලෝක ගුවන් සේවාවට දැඩි ලෙස බලපාලා තියෙනවා. අපි දන්නවා මැද පෙරදිග රටවල් වල කියන්නේ විශේෂයෙන්ම මැද පෙරදිග අවුරුදු 10ක් ජීවත් වෙච්ච පුද්ගලෙක් විදිහට මම පෞද්ගලිකව දන්නවා එම රටවල් වල ඇමරිකානු හමුදා කඳවුරවල් පිහිටලා තියෙනවා. නමුත් ඩුබායි වල එසේ කඳවුරු කිසිවක් පිහිටා නැහැ. නමුත් ඉරානය ඩුබායිට ප්‍රහාර එල්ල කිරීම තුළින් ඔවුන් කිසියම් හෝ දෙයක් මැද පෙරදිගට එහෙම නැත්නම් මේ අරේබියානු කරේට ලෝකයට දැනුම් දෙන්න උත්සාහ කරලා තියෙනවා. අපි දන්නවා අරේබියානු කරේ එහෙම නැත්නම් මැද පෙරදිග තියෙන රටවල් වල ඩුබායි වල තමයි විශාල ගුවන් සේවාවන් එහෙම නැත්නම් ගුවන් තොටුපළවල් පිහිට වෙලා තියෙන්නේ. මේ ඩුබායි නගරයේ සිදු වූ ප්‍රහාරයන් නිසාවෙන් ගුවන් ගමන් 280ක් පමණ ඩුබායි නගරයේ අත්හිටු වෙලා තියෙනවායි කියලායි මේ වෙනකොට වාර්තා වෙලා තියෙන්නේ. අපි දන්නවා ඩුබායි එයාපෝට් එක එහෙම නැත්නම් ගුවන් තොටුපළ කියලා කියන්නේ ලෝකයේ තියෙන විශාලතම ගුවන් ප්‍රවාහනයන් සිද්ධ වෙන ගුවන් තොටුපළවල් වලින් එකක්. මෙය විශාල වශයෙන් ජාත්‍යන්තර සංචාරකයන්ට ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි වරාය ජෙබල් අලි වරායට ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා කියලා සමහරව ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් ගින්නක් හටගෙන තියෙනවා කියලා තවත් ප්‍රකාශයක් තියෙනවා. කෝක කෙසේ වෙතත් මේ නිසාවෙන් එම ජබල් අලි වරාය වසා දබා තිබෙනවයි කියලායි වාර්තා වෙන්නේ. වාර්ෂිකව වෙළඳ නෞකා 7000ක් පමණ පිටත් වෙලා යන එහෙම නැත්නම් ඒ හරහා ගමන් කරන විශාල වෙළඳ මධ්‍යස්ථානයක් වෙලා තියෙන මේ ජබල් අලි වරාය වසා දැමීම ලෝක වෙළඳාමටත් විශාල තර්ජනයක් වෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ ඉරානයේ තියෙන අවි බලය සහ ඔවුන් මේ වෙනකොට මැද පෙරදිගට පමණක් නෙවෙයි මුළු ලෝකයටම කරලා තියෙන අනතුරු ඇඟවීම සම්බන්ධව. අපි දන්නවා IRGC එහෙම නැත්නම් ඉස්ලාමික් රෙවොලූෂනරි ගාඩ් කෝප්ස් නායකයන් පවසන්නේ දැනට ඔවුන් භාවිතා කරමින් සිටින්නේ ඔවුන් සතුව තියෙන පැරණි මිසයිල් තොග බවයි. ඒ කියන්නේ ඔවුන් කියන විදිහට බැලුවොතින් තවමත් ඔවුන්ගේ අලුත් අවියායුධ වලට ඔවුන් අත තබා නැහැ. ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් සතුව තියෙන මිසයිල් එහෙම නැත්නම් ඔවුන්ගේ ඒ නවීන අවියායුධ තාක්ෂණය තාමත් ඇමරිකා එක්සත් ජනපදයේ හෝ ඊශ්‍රායලයේ දැකලවත් නොමැති බවත් එය ඔවුන් භාවිතා කිරීමට ආරම්භ කරතින් විශාල විනාශයකට එය මුල පුරන බවයි ඔවුන් ප්‍රකාශ කරලා තියෙන්නේ. අපි දන්නවා ඉරානය කියලා කියන්නේ හමාස්, හිස්බුල්ලා, හූති වගේ ත්‍රස්තවාදී කණ්ඩායම්. එහෙම නැත්නම් ඒ සටන්කාමීන්ට අවි ආයුධ මේ වෙනකොටත් සප්ලයි කරන බෙදා හරින රටක්. ඒ නිසාවෙන් කිසිදු කෙනෙකුට තාමත් ඉරානයේ සතුව තියෙන අවි ආයුධවල සංඛ්‍යාව බලය පිළිබඳව කිසිදු තක්සේරුවකට නිගමනයකට ඇනෙබෙන්න හැකියාවක් නැහැ. ඇමරිකාව සහ ඊශ්‍රායලය කරපු ප්‍රහාර වලින් ඉරානයේ පාසල් දරුවන් 50ක් පමණ මේ වෙනකොට මරුමුවටපත් වෙලා තියෙනවායි කියලායි වාර්තා වෙලා තියෙන්නේ. ඊශ්‍රායලය අපි දන්නවා ඉතාමත් බුද්ධිමත් විදිහට බුද්ධි තොරතුරු රැසක් ඊරානයෙන් එකතු කරගෙන තමයි මේ ප්‍රහාරය සිද්ධ කරලා තියෙන්නේ. නමුත් ඉරානයේ රාජ්‍ය නායකයන් මුල් කරගෙන ඉලක්ක කරගෙන කරපු මේ ප්‍රහාරයන් වලින් අනවශ්‍ය ලෙස මේ පාසල් දරුවන් 50ක් මිය යෑම ඉතාමත් සංවේදී පුවතක් විදිහට මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. මීට කලින් වීඩියෝස් වල අපි කතා කරලා තියෙනවා සීරීසයක් විදිහට රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධමය තොරතුරු. නමුත් මේ ඇති වෙලා තියෙන ඇමරිකා එක්සත් ජනපදයේ ඉරානයේ සහ ඊශ්‍රායලය අතර ඇති වෙලා තියෙන මේ තුන් කට්ටුවේ මේ සංහාරය පිළිබඳ තොරතුරු ගෙනීමේදී විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ තොරතුරු යුද්ධය. එහෙම නැත්නම් ඉන්ෆෝමේෂන් වෝර් එක කියලා අපිට කියන්න පුළුවන්. මොකද හේතුව තමයි මේ දෙපාර්ශ්වයේම එහෙම නැත්නම් මේ තුන් පාර්ශ්වයේම මේ වෙනකොට අසත්‍ය තොරතුරු පතුරවමින් ජනතාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හමුදා සෙබළුන් වෙන්න පුළුවන්. මේ පාර්ශ්වයන් වල මේ කඳවුරු වල මුලා කරන්නට උන් වැරදි විදිහට හසුරවන්නට ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම තමයි මැද පෙරදිග තියෙන බහරේන් රාජ්‍යයටත් රාත්‍රී කාලයේ ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. ඒ සම්බන්ධ වීඩියෝ දර්ශන ඔයගොල්ලන්ට දැක බලා ගන්න හැකියාව තියෙනවා. රාත්‍රී කාලයේ එල්ලවන ප්‍රහාර මේ යුද්ධයේ ඉදිරි ගමන තීරණය කරાવી. ඒ තමයි ඉරානයේ මේ වෙනකොට වීඩියෝවක් නිකුත් කරා අයතුල්ලා ඛමේනි මහතා තමන්ගේ ජනතාව අමතලා විතරක් නෙමෙයි ලෝකයේ ජනතාව අමතලා ප්‍රකාශ කරනවා ළඟදීම කියලා. ඒ වගේම තමයි ඉරානයේ ඔවුන්ගේ මිසයිල් සකස් කරන අයුරු සජීවීව ජනතාවට පෙන්වනවා. අවසාන වශයෙන් ඉරානයේ ඩුබායි වැනි වැදගත් ස්ථානවලට ප්‍රහාර එල්ල කරනවා කියලා කියන්නේ ඒක ලෝක වෙළඳාමට වගේම ගුවන් සේවා ජාලයටත් කරන ලොකු අසාධාරණයක් එහෙම නැත්නම් විනාශයක්. මැද පෙරදිග ඇති වෙලා තියෙන මේ නොසන්සුන් තත්වය ආරම්භයක් විතරයි. තව පැය කිහිපයකින් මෙහි උපරිම තත්වය ඇත්ත තත්වය මොකක්ද කියන එක සම්බන්ධව ඒ තොරතුරු ලැබූ සැනින් එසැනින්ම අලුත් තොරතුරු අරගෙන ඔයගොල්ලෝ නැවතත් හමු වනතුරු ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.